බොහොම ස්තුතියි. අයිබන්න මේ පුංචි වෙනසක් කරන්න කියලා කිව්වේ හින්දා මම මේ මගේ ගෝලයාවත් එක්කගෙන ආවා. ගෝලයාව මේ ළඟ කඩේට ඇව්වා තාම නැහැ. කෙසෙල් ගෙඩි දෙකක් ගේන්න කියලා කඩේට ඇව්වා තාම නැහැ. පොඩි කට්ටියව කඩේ ඇව්වාම ඔහොම තමයි ඉතින් කඩේ යවන්න ලොකු කට්ටිය දැන් ඉන්නේ හින්දා පොඩි කට්ටියව කඩේ යවන එකේ තේරුමකුත් නැහැ. ඒ වුණාට ඉතින් මේ කොල්ල නැතුව මට ඉතින් කඩේ අරින්න වෙන කොල්ලෙක් ඇත්තෙක් නැහැ. එනවා. ඉක්මනට එනවා. දැන් සෑහෙන වෙලාවක් කඩේ ගිහිල්ලා. මොනව කළාද මන් දන්නේ මෙච්චර වෙලා කඩේට වෙලා. අපි ඉතින් ඒ කාලේ ඉඳන් එකාට කඩේ යන එක තමයි කළේ. මොකද කිව්වේ? නෑ කඩේ ගියා කියලා කිව්වේ. කඩේ ගියා කියලා දැන් කඩේ ගිහලා කොච්චර වෙලාද? මෙච්චර වෙලා මොකද කළේ කඩේට වෙලා? කඩේට යන්නේ කොහෙද? පාරවත් හොයාගන්න විදියක් නෑ. ඒ මොකද කියන්නේ කඩේ ඊයර හුලඟක් ආවනේ. ඔව් ඉතින් මේ ටිකේම හුලං එනවා. හුලං කියන්නේ අම්මා හුලං එන විදිය දන්නවනේ. ඔව් ඉතින් මම දන්නවා හුලං එන විදිය. හුලං ඉතින් හොගාලා එන්නේ. හරි හොගාලා හුලං ඇවිල්ලා කඩවල වල බෝඩ් එක්කම එහාට මෙහාට වෙලා අරයට මෙහෙට වෙලා කඩයක් හොයාගන්න බෑ. බෝඩ් එහාට මෙහෙල වෙලා කියන්නේ? එහාට මෙහාට වෙලා කියන්නේ බෝඩ් ඇස්සේ බෝඩ් ගිහිල්ලා. මිනිස්සු බෝඩ් විලා බලගිනවා කඩේ හොයාගන්න බැරුව කට අරගෙන. හන්දියේ? දැන් මොනවද වෙලා තියෙන්නේ? වෙලා තියෙන්නේ දැන් අර දේවාලේ තියෙන්නේ. දේවාලේ කියන්නේ වින්කලේට හැබැයි වින්කලේට හැබැයි මේ දේවාලේ අර අතබලා කියන මේ දේවාලේ. ඔව්. ඒකේ බෝඩ් එක ඇස්සේ වින්කලේ බෝඩ් එක ගිහිල්ලා. ඔව්. ඒ කියන්නේ එතකොට දේවාලේ තියෙනවා. ඔව්. දේවාලේ තියෙනවා. මොකක්ද තියෙන්නේ දේවාලේ? දේවාරුඩෙන් හුලං ගසනු ලැබේ කියලා. බෝඩ් එක තියෙනවා? දේවාරුඩේ හුලං ගසනු ලැබේ. යකෝ නිකන් හුලං ගහනකොටත් මෙහෙමනේ ගහන්නේ. දැන් ගහලා යකා වගේ. දැන් එතකොට මේ වින්කලේ මොකද්ද? වින්කලේ තියෙනවා අත බලා පැච් දමනු ලැබේ කියලා. එහෙම තියෙනවා. ඕන පැච් එකක් තියෙනවා නම් අත පෙන්නලා පැච් එක දාගත්තා. මට කොහෙද පැච්? නෑ සිදුරක් මොකක් හරි තියෙනවා. සිදුරු වෙලා තියෙනවා නම් කොහේ හරි නෑ තාම අත පෙන්නලා දාගන්න ඕන ඒක. කවදා හරි ඉතින් උඹ එක්ක ගිහිල්ලා තමයි මගේ සිදුරු එන්නේ. මේ යන විදියට බැලුවොත්. දැන් මේ ඔය ළමයා දැන් මේ බෝඩ් මාරු වෙලා තියෙන ඒවා දිහා බල හිටියා මිසක් මම කඩේ යවපු එක අමතක වුණා. අමතක වුණා කියන්නේ එනකොටම කඩේ ගාව OIC මහත්තයා. අපේ පොලිසිය OIC මහත්තයා. කඩේ ගාව. මේව ඉස්සරහට. ඉතින් OIC මහත්තයා හිටියට ප්‍රශ්නයක් නැහැ නේ. මොකද පරක්කුනේ. පරක්කුනේ කියන්නේ OIC මහත්තයා මගේ දකුණු අත. යාළුවා. නෑ හැම්බරුවා. හැම්බරුවා. OIC මහත්තයා? හැම්බරුවා. දකුණු අත. හැම්බරලා කියවා බයි. කෙලිම. දකින දැන හල කරනවා. මොකද නිකන් මොකද කියන්නේ OIC මහත්තයා අලුත් ගෙයක් ඇදුවනේ. ඔව්. අලුත් ගේ වයරින් කරා. කවුද වයරින් කළේ? අපේ තාත්තා. උඹලා තාත්තා ඉතින් හොඳ වයරින් වැඩකාරයනේ. හොඳ වයරින් කාර්යය. වැඩේ හොඳට කළාද? වැඩේ හොඳටම කෑවා. වයරින් එක අප්සෙට්. අප්සෙට් කියන්නේ ඉතින්. මොකද්ද වෙලා තියෙන්නේ? ගේට්ටුවේ බෙල් එක තද කරනකොට වතුර මෝටරේ වැඩ කරන්නේ. ඉතින් මරුනේ ඔයි. මරු පේනෝයි ගානකොට අතාඹරලා. මරු කියන්නේ 10 දෙනෙක් ඇවිල්ලා බෙල් එක තද කරනකොට ටැංකිය ඕෆ්ලෝ වෙන්නේ. ඉතින් නැන්දම නානවලු රෝයිසි මහත්තයාගේ දවසක් අරගෙන. එහෙමද? වතුර අපත යනවා කිය. එහෙනම් ඉතින් ගහලා නෙමෙයි හැම ගහන්න ඕනේ. ඔය වගේ වයරින් වැඩ කරනවා. ඒකනේ කියන්නේ මන්ට පාරේ යන්න නෑ. ඒකෙන් තාත්තලා කරන වැඩ උනේ. ඔව් හරි. ඒකනේ වැඩේ. දැන් ඕවා දිහා බල හිටියම නිසා මගේ කෙසෙල් ගෙඩිද කියන එක අමතක කරනවා. කෙසෙල් ගෙඩි? ගෙනාවා. ගන්න ටක් ගාලා ගන්න. දැන් මේ පන්තියේ පාඩම මේ කෙසෙල් ගෙඩියද? නැත්තම් මොකද? ඔය මේ මොකද්ද බං මේ කොහෙද තිබ්බේ? ඕක තිබ්බේ කැනේ උඩ ඇවරියේ. කැනේ උඩම ඇවරියේ. මට වෙන්නේ උඹේ ඇඟේ කොහේ හරි යට ඇවරියක තිබ්බ එකද දන්නේ නැහැ. මගුලක් කතා කරනවා කැනේ ඇවරියේ. පේන්නේ නැත්. දැන් මේ බලන්න මේ කෙසෙල් ගෙඩිය. දැන් ඔය ළමයට මම කෙසෙල් ගෙඩි දෙකක් නේද ගේන්න කිව්වේ? දෙකක්. ඉතින් කො අනිත් එක? අනිත් එක මොකද්ද හොයන්නේ? අනිත් එක. ඉතින් ඒක තමයි ඔය කොහෙද හොයන්නේ? ඔය තියන්නේ. නෑ මං ඇහුවේ කෙසෙල් ගෙඩි දෙකක් ගේන්න කියලානේ මං කිව්වේ. ඔව්. ඉතින් මං අහන්නේ කො අනිත් එක කියලා. ඔය තියන්නේ. ළමයෝ දැන් මං ඔය ළමයාට කෙසෙල් ගෙඩි දෙකක් ගේන්න කියලානේ සල්ලි දුන්නේ. ඉතින් මං අහන්නේ කො අනිත් එක කියලා. ඔය තියන්නේ. අම්මා මේ වෙලාවට තමයි යකා නගින්නේ. OIC මහත්තයා ගැහුවා වගේ නෙමෙයි මං ගැහුවොත් උඹට. හොඳේ. කෙසෙල් ගෙඩි දෙකක් ගේන්න කියලා සල්ලි දුන්නා. එකක් මගේ අතේ තියෙනවා. මං අහන්නේ කො අනිත් එක කියලා. එකක් මං කෑවා. අනිත් එක තමයි ඔය තියෙන්නේ. ඇයි යකෝ අනිත් එක අතේ තියාගෙන ආන්නේ කො අනිත් එක කියලා ඔය තියෙන්නේ අනිත් එක.
ළමයි කෑව කිව්වට පස්සේ ඉතින් මුකුත් කියන්නත් බෑ පොඩි ළමයෙක්නේ. ඒකනේ. ඒ වුණාට ඔයලා මම දැනගන්න මේ බලන්න මේ කෙසෙල් ගෙඩිය හැටි. මේ වගේ කෙසෙල්ද මේ මම කිව්වනේ මට හොඳ ඉදිච්ච ලොකුවෙන් කෙසෙල් ගෙඩියක් ගේන්න කියලා. මං කිව්වා මම මුදලාලිට කිව්වා මේ කෙසෙල් ගෙඩියක් දෙන්න කියලා. මුදලාලියව කාටද කියලා. මං කිව්වා ඔබතුමාට කියලා. එතකොට මුදලාලි කිව්වා මේ අද කන්න පුළුවන් කෙසෙල් ගෙඩියක් දෙන්න කියලා මං කිව්වා. ඔව් එහෙම කියන්න කියලා මං කිව්වනේ. කිව්වනේ. ඔව්. මුදලාලි කිව්වා ඔක අද කන්න බෑ. සර්ට් ගේපන් ඉදෝල හෙට කන්න කියලා. මුදලාලි එහෙම කිව්වා? එහෙමම කිව්වනේ. ඔව් නෝනාව නම් ගෙනියන්නේ අලු කෙහෙල් කියලාත් කිව්වා. එහෙම කිව්වද? මන් දන්නේ ඇයි කියලා. දැන් ඔයලා මම කාපු ගෙඩියත් මේ වගේ අමුද පොඩි එකක්. පිස්සුද ඔයගේ අමු කෙහෙල් ගන්න මං රිලවෙක්. අයියකෝ. එනේ අයියකෝ කියලා බැලුවේ. මොකද? අයියකෝ කියලා බැලුවේ. අයියකෝ නෙමෙයි අයියකෝ කියලානේ කිව්වේ. අයියකෝ මේ කියන කතා. මම බැලුවේ අයියකෝ. අයියා අරින්න හරියද නෑනේ. ඒ අයියාගේ අයියා. හරි දැන් ඔය ළමයා කාපු ගෙඩිය මේ වගේ පොඩි එකක් නෙමෙයි. නෑ ඒක ටොම්බ එකක් වෙච්ච පේනවනේ ඉතින් ඌ ටොම්බ එක කාලා මට ගෙනත් තියෙන එකේ හැටි. මේකත් උඹම කාපන් තියාගෙන. මේ කොලෙත් තියාගෙන. ඒ වුණාට ළමයෝ මේවා ඉගෙන ගන්න ඕනේ. මේවා තමයි ගණිතය කියන්නේ. ඔය ළමයාට දැන් මං කිව්වනේ දෙකක් ගේන්න කියලා. ඔය ළමයා ගෙනාව එකයි. දැන් බලන්න. දෙකක් ගේන්න කිව්ව තැනට එකක් ගෙනල්ලා හරියනවද? දෙක සමාන දෙකට. මොකද? දෙක සමාන දෙකට. කාගේද? නෑ මං අහන්නේ මේ ගණිතේ පාඩමක්. මේ ගණිතේ උගන්වන්න ඕනේ මේ ළමයින්ට මෙහෙම උගන්වලා හරියන්නේ නෑ. ළමා මනසට ගැළපෙන විදියට ළමා මනසට තේරුම් ගන්න පුළුවන් විදියට ගණන් උගන්වන්න ඕනේ. දැන් මෙහෙම 4න් 2ක් 2යි 5යි 3යි 8යි කියලා උගන්වලා හරියන්නේ නෑ. කතා අනුසාරයෙන් උගන්වන්න ඕනේ මේ ළමයින්ට. දැන් පුතා අහගන්න. මේක කතාවක් ඒ වගේම ගණිතේ පාඩමක්. හරියට අහලා උත්තර දෙන්න ඕනේ. තේරුණාද? හරි. මගේ ළඟ ඉන්නවා හාව් 5 දෙනෙක්. වල්හාවද රටහාවද? දැන් මෙතනදී හාවන්ගේ වර්ග වැඩක් නැහැ. මෙතනදී වඩා වැටින්නේ සංඛ්‍යාව. ගණිතේ පාඩමක්නේ. මගේ ළඟ ඉන්න ඔක්කොම හාව 5 දෙනෙක්. කන්තිග. මම දැන් කිව්වනේ බං එකපාරක් වර්ග වැඩක් නැහැ කියලා. මෙතන සංඛ්‍යාවයි වැදගත් වෙන්නේ කියලා. මගේ ළඟ ඉන්නේ ඔක්කොම හාව 5 දෙනයි. වලිගේ තියෙන මේ. වලිගේ තියෙනවා තමයි. වලිගේ නැති වෙන්නේ කොහොමද? වලිගේ තියෙනවා. ඇත්තට? මොකද බලන්න. තියෙනවා කියපින්ද? තියෙනවමද කියලා බැලුවේ. මොකද්ද? වලිගේ. මට නෙමෙයි මං කිව්ව හාවන්ට. හාවට? මං කිව්වනේ අනවශ්‍ය දේවල් කතා කරන්නේ නැතුව මේ ගාන අහගන්න කියලා හරියට. හරි. මගේ ළඟ ඉන්න ඔක්කොම හාව 5 දෙනෙක්. හරිද? හරි. දැන් මම දෙන්නෙක් තියාගෙන ඔන්න හරියට අහගෙන දැන් තමයි ගාන අහන්නේ. මම දෙන්නෙක් තියාගෙන ඉතුරු ටික පුතාට දෙනවා. දැන් පුතා ළඟ හාව කීයද? ඇයි මට දෙන්නේ? නෑ මම දෙන්නෙක් තියාගෙන ඉතුරු ටික පුතාට දෙනවා. ඇයි මට දෙන්නේ? 5 දෙනෙකුට කන්න අමාරුයිද? අමාරු නම් මල මගුලකටද පහක් ගත්තේ. හදන්න උන්ට කැලේ ඉන්න තැනක ඉන්න දෙන්න තිබ්බනේ. අයියකෝ අනුන්ගේ හාව අරන් හදන්න අපි මේ තියෙන ප්‍රශ්න වලට අපිට කන්න නැතුව අපි ඉන්නේ. නේ මේ හාවට කන්න දෙන්න පුළුවන්ද? කොල්ලෝ මේ මගුලක් කරන මුංගේ හාව හදා දින්නට අපිට වෙන වැඩ නැත්. අයියකෝ ආවෙක් දෙන්න අහනව නෙමෙයි මම මේ ගණිතේ පාඩමක් කරන්නේ. ගණිතය මේක. ගණිතේනේ. ගණිතය දෙන්න හදනව නෙමෙයි. හරි. හරියට අහගන්න. මගේ ළඟ හාව 5 දෙනෙක් ඉන්නවා. මම දෙන්නෙක් පුතාට දෙනවා. දෙන්නේ තියාගෙන ඉතුරු ටික පුතාට දෙනවා. හරිද? මම දෙන්නේ තියාගෙන ඉතුරු ටික පුතාට දෙනවා. දැන් පුතා ළඟ හාව කීයද? මග්ගාව හාව 5 දෙනයි. වැරදි. ඕකනේ කියන්නේ. අනම් මනම් කී ඉන්නව හරියට ගාන අහගන්න. මගේ ළඟ ඉන්නේ ඔක්කොම හාව 5 දෙනයි. මං දෙන්නේ තියාගත්තා. ඉතුරු ටික පුතාට දුන්නා. දැන් පුතා ළඟ හාව කීයද? 5 දෙනයි. 5 දෙනා වෙන්නේ කොහොමද බං? ඔය පේනවනේ ඉගෙනගෙන තියෙන ලස්සන ගණිතය. හරි. මේ අත දිහා බලනවා. මේ අතේ ඇඟිලි 5 හාව 5ක් කියලා හිතන්න. හාව 5ක්. මේ ඇඟිලි 5 හාව 5ක්. ඇඟිලි 5 හාව 5ක්. ඔව් හරිද? මේ මුද්දක් දාලා ඉන්නේ බැඳපු ආවේද? මුද්ද දාලා ඉන්නේ මම බැඳලා හින්දානේ බං හාව බැඳලා හින්දා නෙමෙයි. හරකෙක්. මොකද කිව්වේ? නෑ හරක බැඳලාද කියලා. මොකක්? හරක බැඳලාද ආවේ කියලා. පේනවනේ අද කාලේ හැදෙන පොඩි උන්ගේ හැටි ගුරුවරුන්ට කතා කරන්නේ ඔහොම. අරක මේක කියලා. නැති තැන ඉන්න තැනත් ඔහොම කතා කරනවා නම් නැති තැන කොහොම කතා කරනවද? අඩු ගානේ වැඩි හිටියෙකුට සලකන්න තියා වැඩි හිටියා කියන වචන තේරුමවත් දන්නේ නැහැ. මේ කාලේ හැදෙන කට්ටිය. මන් දන්නවා. වැඩි හිටියා කියන වචන තේරුම? නැත්තම් වැඩි හිටියා කියන වචන තේරුම දන්නවද? වැඩි හිටියානේ. ඔව්. වැඩි හිටියා. ඔව් කියන බලන තේරුම. වැඩි හිටියා. ඒනෝ තේරුම. වැඩි හිටියා කියන්නේ හිටියා වැඩි කියන එක. දැන් යන්න කාලේ හරි. ඔළුවේ කෙසිත් නැති එකේ තව මොනව කරනවද මං තවේ හින්දගේ. ගියා නම් අඩු ගානේ පස්තියක් හරි දාන්න. ඔව් උඹලා ඉතින් බලන් ඉන්නේ අපි යනකම් තමයි පස් දාලා වහන්න. හරි ගාන හරියට බලා ගන්නවා. දැන් මේ ඇඟිලි ටික බලා ගන්න. ආව 5ක් ඉන්නවා. හරිද?
දැන් මං දෙන්නේ තියාගෙන ඔන්න දෙන්නේ තියාගත්තා. ඊටු ටික පුතාට දුන්නා. දැන් කීයද හාව? 5 දෙනයි. 5 දෙනා වෙන්නේ කොහොමද බං? මෙතන ඇඟිලි 3යිනේ තියෙන්නේ. ඇඟිලි 3 උනාට හාව 5යි. ඒ කොහොමද? ඇයි දැන් සර් දෙන 3යි. ඔව්. අපේ ගෙදරක් දෙන්නෙක් ඉන්නවනේ. ගෙදර හාව ඇති කරනවා. දැන්ටත් දෙන්නෙක් ඉන්නවනේ. කියන්න බෑ බං ඉස්සෙල්ලා. කියන ආන්න එපයි බං. යකෝ සර්. මොකක්? සර්. ඇයි යකෝ? ආයි කිව්ව නේද අයියකෝ කියලා. පිස්සුද මං අයියකෝ කියලා වැළුවේ. අයියා එනවා කිව්වා වෙන දැන්. දැන් කාලේ හැදෙන උන්ගේ හැටි එහෙම තමයි. මේක හරියන්නේ නැහැ. හරි. හාව ඉන්නවනම් හාව අතාරිමු. අතාරිමු. අපි වෙන මොක්ක හරි සත්තු ගමු. වෙන ගමු බල්ලෝ. බල්ලෝ බෑ බල්ලෝ අපේ ගෙදර ඉන්නවා. තවත් ඉන්නෝ? ඈ? බල්ලෝ ඉන්නවා අපේ ගෙදර. අයක තමයි. අපි ගමු ගිරව් ගමු. අප ගිරව්. ඔව්. ගිරව්. ඔව්. ගිරව් හොඳයි. ගිරව් හොඳයිනේ. ගිරව් හොඳයි. හරි. දැන් හරියට අහගන්න කැලේ මහා වනාන්තරයේ විශාල ගහක වහලා ඉන්නවා ගිරව් 8 දෙනෙක්. ගහ මොකද්ද? ඈ? ගහ මොකක් හරි කමක් නැහැ. ගිරව් සංඛ්‍යාවනේ වැදගත් වෙන්නේ මෙතන. ගිරව් 8 දෙනෙක් අත්තක මෙහෙම වහලා ඉන්නවා. මොකෙන්ද? ගිරව් 8 දෙනෙක් අත්තේ මෙහෙම වහලා ඉන්නවා. හරි වහලා ඉන්නේ මොකෙන්ද? රෙද්දකින්. ඉටිකොලේකින්. වහලා ඉන්නවා බං. හරි බං වහලා ඉන්නේ මොකෙන්ද? වහලා ඉන්නේ මොකෙන්ද? පැදුරකින්, ඉටිකොලේකින්, රෙද්දකින්, සරමකින්, චීත්තකින්, නයිටියකින්. නයිටි වලින් බහනවද බං? ගිරව් නයිටි වලින් ගිරව් නෙවෙයිනේ වහන්නේ හරි. මගුලක් කතා කරනවා මෙතන ගිරව් වහලා ඉන්නවා කියන එක තේරෙන්නේ නැද්ද? අර අත්තේ මෙහෙම läගලා වාඩි වෙලා ඉන්නවා. ඉන්නවා. වාඩි වෙලා ඉන්නවා. හරි ඒක හරි. ඔන්න ඔය වෙලාවේ හරියට අහගන්න. දඩයක්කාරයේ තුවක්කුවකුත් අරගෙන කැලේ මැද්දෙන් එනවා මෙහෙම. එනවා තොප්පි කවුද? දඩයක්කාරය එනවද බා තොප්පි විකුණන්න? ඒක නෑ වැරදුන. වැරදි තමයි. වැරදුන. දැන් හරියට දඩයක්කාරය ඇවිල්ලා කුරුමානව අල්ලලා ඉලක්කේ බලලා හරියට වෙඩි තියනවා ඩෝං ගාලා ගිරව් 3 දෙනෙක් බිම. මෙතන කොහෙද බං කැලේ? එතන ගිරව් 3 දෙනෙක් බිම. මං අහන්නේ ප්‍රශ්නේ මේකයි. අත්තේ කී දෙනෙක් ඉතුරු? කියනවා බලන්න. අප්පට සිටි. අත්තේ කී දෙනෙක් ඉතුරුද? අත්තේ කී දෙනෙක් ඉතුරුද? 8 දෙනෙක් හිටියා. කී දෙනෙක් වැටුණාද? 3 දෙනෙක් වැටුණා. 3 දෙනෙක් වැටුණා. අත්තේ කී දෙනෙක් ඉතුරුද? එකෙක්වත් නැහැ. ඔය තියෙන ගණිතය ගැන එකෙක්වත් නැහැ. එකෙක්වත් නැති වෙන්නේ කොහොමද? 8 දෙනෙක් ඉඳලා 3 දෙනයිනේ වැටුනේ. 3 දෙනෙක් වැටුණාම ඉතින් එකෙක්වත් නැති වෙන්නේ කොහොමද? 5 දෙනෙක් ඉතුරු වෙනවනේ. 5 දෙනෙක් කොයිද ඉතුරු වෙන්නේ? වෙඩි තිබ්බට පස්සේ. උණුත් කියලා එනවනේ ගිරව් ටික. ගාට වෙඩි තිබ්බම ගිරව්නේ තියා රිලව්වත් ඉතුරු වෙන්නේ නැහැ. මේ ඇවිල්ලා ගණිතේ නෙවෙයි. ඕවා තේරවිලි. තේරවිලි. ඕවා මම කියන්නම් ඊයේ කෙසුත් නෑ. ඊයේ කෙස් ගන්නට කියන්නම් මගේ. කියන බල. අත්තක් උඩ බුම්මාගෙන කටුරෙද්ද පුරවාගෙන කොස් කෙඩිය මොකද්ද? කොස් කෙඩියනේ බා. දැන්නේ කිව්වේ. කොහොමද තේරෙවිලි යන්නේ? නැත්තම් කොහොමද දාන්නේ? තව එකක් අහනවා බලන්න. ගහක් උඩ ගෙඩියක් උඩ ගහක් අන්නාසි ගෙඩිය මොකද්ද? මට කියන්න දෙන්නේ නැහැ නේ පුතේ. අර මිනිස්සු හිනා උත්තරෙත් එක්කනේ කියන්නේ ඉතින්. කවුද කියන්නේ? ඔය දැන් ඔය ළමයා කිව්වේ අන්නාසිනේ උත්තරේ. දැන්නේ කියන්නේ. පුංචිලිදේ වතුර රසයි තැඹිලි ගෙඩිය මොකද්ද? යකෝ ඉතින් මට කියන්න හම්බෙන්නේ නැහැ. මම උත්තරෙත් එක්කනේ කියන්නේ. කියන්කෝ ඉතින් ඔය දීලා තියෙන්නේ කියන්නේ. තැඹිලි ගෙඩියනේ. දැන්නේ කියන්නේ. දැන් ඇදලා ගත්ත දමල ගැව්ව මල පිපුණ මල පර වුණ ගිනි කූර මොකද්ද? ඇදලා ගත්තොත් දමල ගහන බලගනින්. හක්ක පයින්න. අයියකෝ. දැන් මේ පේනවනේ. සිංහල තියා ගණිතේ තියා මේ තේරවිල්ලක් අහන්නවත් දන්නේ නැහැ. පහුගිය ටිකේ මොකද ඉස්කෝලේ නාවේ කියනවා මට. පහුගිය සතියක්ම ඉස්කෝලේ ආවේ නැහැ. මොකද ආවේ නැත්තේ? ඉස්කෝලේ ආවේ නැත්තේ? ඔව්. ඉස්කෝලේ ආවේ නැත්තේ මම අපේ අයියා. ඔව්. අපේ අයියාට පොඩි කරදරයක් වෙලා. කොයි අයියාද? ලොකු අයියා. අර පින්තූර ගන්න එක්කන? අන්නනේ ෆොටෝ ගන්න අයියා. එයාට මොකද්ද උනේ? ෆොටෝ ගන්න අයියට කට්ටියක් පොඩි කරදරයක් වෙලා. කරදරයක් වෙලා කියන්නේ? කරදරයක් වෙලා කියන්නේ එයා මගුල් පින්තූර ගන්න ඕනේ. මගුල් කෙවල් වල එහෙම. ඉතින් හදිසි ෆොටෝ වගේක් අරගෙන මේ දෙන්න ඇල්බම් එකක් හදලා දෙන්න. එයා මේ බස් එකේ යන ගමන් ප්‍රයිවට් බස් එකේ මැද හිටගෙන අර උඩ පොල්ල අල්ලගෙන මෙයා මේ ෆොටෝ තෝර ගියා කැමරාව මේ බෙල්ල එල්ලගෙන. ඉතින් යනකොටම ගැව්වනේ බ්‍රේක්. කවුද? අරු. කවුද මේ රියදුරු? ඔව් රියදුරු. ගැව්වා. ගාපු ගමන් ෆොටෝ ටික ගියා පිෂ් ගාලා. අයියා ගත්තේ තිබ්බේ? ඒ ගියා. බස් එක හැමතැනම. ඕම තනම ගියා. ඉතින් මිනිහා මේ යන ගමන් මේ ඔක්කොම අවුලනවා කැමරාවත් එල්ලෙනවා ඔක්කොම අවුලලා. ඉතින් බස් එකේ ෆොටෝ ඇහුලට මිනිස්සු ගහනවද? මිනිස්සු ගහනවා කියන්නේ එකක් ගියා මේ ආස්සේ.
අස කියන්නේ? අස්ස කියන්නේ අර ජම්පින් සීට් එකේ වාඩිලා හිටපු ගෑනු ළමයාගේ කකුල් දෙක අත්තේ. ඉතින් එතන ගන්න යනවා ගෑනු ළමයා මෙහෙම කරගෙන. ගන්න බෑනේ. ඉතින් ඊට පස්සේ මෙයා කාරුණිකව ගෑනු ළමයාගේ ඉල්ලීමක් කළා. මොකද්ද කියලා තියෙන්නේ? නංගි කකුල් දෙක පොඩ්ඩක් පළල් කරන්න කියලා. ඉතින් නංගි ඇහුවා ඇයි කියලා. අයියා කිව්වා ෆොටෝ එකක් ගන්න කියලා. ගැව්වා බස් එකම ගැව්වා. ඉතින් යකෝ ගහන්නේ නැද්ද පකුල් ඈත් කරන්න කිව්වම ගෑනු ළමයිට පින්තූර ගන්න. ගාලා නෙමෙයි මරන්න වටිනවා. ඒ ඇයිනම් මිනිහා වඳුරන්න බෑ හොස්පිටාලේදී. ඉස්පිරිතාලේ. මං හිටියේ ළඟ. ඒකයි පහු ගෙටි ගියාවේ නැත්තේ. ආවේ නැත්. ඒකනේ වැඩි. හරි. දැන් මේ මන්දයි. බඩත් එබල කොම් බඩ පිපි. ඒක තමයි දැන් මේ බලන්න මේ සෞඛ්‍ය ගැන ඔය ළමයා ඔයිට වැඩිය බොහොම කල්පනා වෙන්න ඕනේ. හරිද? දැන් බලන්න ඔය ළමයාගේ උසේ හැටියට බඩ වැඩි. උසේ හැටියට ඔය ළමයාගේ බඩ වැඩි. ඔයිට වැඩිය ඔය ළමයා එක්ක උස යන්න ඕනේ. උස කියන්නේ කොහමද? උස යන්නේ මම ඉන්නේ අපේ තාත්තගේ ගානට. මම උස ගියොත් කියයි අල්ලපු ගෙදර පීටරගේ කොල්ලෙක් කියලා. ආයි කියන්නේ පීටර් උස මිනිහෙක්ද? අපෝ පීටර් උසයි. උගේ පරම්පරාවම උසයි ඌ නවරියන් වගේ උස එකෙක්. පීටර්? ඔව්. කොහෙද ඉන්නේ අල්ලපුවත්තේ? අල්ලපු ගෙදර. ඔව්. පීටර් උසයි. පීටර් උසයි. එතකොට පීටර්ගේ ළමයි කොටයි. ඈ? කොටයි. එහෙම වෙන්න බෑනේ. පීටර්ගේ ආත්පුතු පරම්පරාව උස නම් බං පීටර්ගේ ළමයි කොට වෙන්න බෑනේ. බැරි මොකද ඔය වෙලා තියෙන්නේ? ළමයි ඉන්නේ ඔය කොටේ. කොහොමද තාම පීටර් ඉන්නවනේ? ඌ වැඩක් නැහැ කතා කරලා ඌ ඉරේ අවුරුදු 20 ගානක් ඉරේ. අවුරුදු 20 ගානක්? 20 ගානක් ඉරේ. එතකොට පීටර්ගේ ළමයි මේ ලොකු ළමයි දින්නේ? නෑ පොඩි ළමයි අවුරුදු 7 8 10 12. ඉතින් පිස්සුද බං එහෙම වෙන්නේ කොහමද? අවුරුදු 20 ගානක් පීටර් හිරේ නම් පොඩි ළමයි ඉන්න විදියක් නැහැ නේ 7 8. වෙන්නේ නැත්නම් ඔය ඉන්නේ. පිස්සුද එහෙම ඉන්න විදියක් නැහැ. ඉතින් පීටර් හිරේ ඉද්දදී පොඩි ළමයි ඉන්න බෑනේ. අවුරුදු 20ක් නේ පීටර් හිරේ. ඉන්න බැරි මොකද ඔය ඉන්නේ? කොහොමද බං අවුරුදු 7 8 ළමයි ඉන්නේ? අවුරුදු 20ක් පීටර් හිරේනේ. පීටර් හිරේ ගියට අපේ තාත්තා හිරේ ගියේ නෑනේ. මොනවා කතා කරනව මන්ද? එහෙමද? හරි. දැන් මේ ඒක නෙමෙයි මම කියන්න හැදුවේ මේ දැන් ඔය බඩේ හැටියට ඔය ළමයා හොඳට උදේ හවස ඇවිදින්න ඕනේ. ඔව් ව්‍යායාම කරන්නේ නැතුව හොඳට ඇවිදින්න ඕනේ. ව්‍යායාම කරනක හරි නෑ. පුළුවන් තරම් ඇවිදින්න. ව්‍යායාම කරනවද කලින්? එයා දැන් ව්‍යායාම කර හිටියා. මගේ කොන්දේ අමාරුවක් ආවනේ. ඒ කොන්ද මොකද උනේ? කොන්ද මෙහෙම කළා මෙහෙම කරනකොට නිකන් මගේ කොන්දේ නිකන් මේ විදුලි කොටනවා වගේ. දැන් මොකද එහෙම කරලා කරන ව්‍යායාමය මොකද්ද? අය ව්‍යායාමෙන් නෙමෙයි. එහෙනම් ඒ කකුල් මේ කලිසම් අඳිනවා. කලිසමනේ. විදුලි කොටනවා. දැන් ඔය විදුලි කොටන එකට බෙහෙත් ගත්තේ නැද්ද? බෙහෙත් ගත්තා තෙල් ගාලා ඒක හරි ගියා. විදුලි කොටන එක හොඳයිද? හරි ගියා. දැන් මොකද වෙන්නේ? දැන් නිකන් කොන්දට හෙන ගන්නවා. ඒක තමයි මං කිව්වේ ව්‍යායාම කරන්න එපා. උදේ හවස පුළුවන් තරම් ඇවිදින්න. විනාඩි 40ක් 45ක් හොඳට ඇවිදින්න. හොඳට දාඩිය දාන්න ඇවිදින්න. එතකොට ඔය බඩ බහැලා යනවා. ඇවිද්දට බඩ බහින්නේ නැහැ. ඔන්න කිව්වා. දන්නවනේ පඬිතයා වගේ කියන්න එපා. ඇවිද්දාම බඩ බහිනවා. ඕවා කියලා තියෙන්නේ මම නෙමෙයි. ආචාර මහාචාර විශේෂඥ වෛද්‍යවරු පරීක්ෂණ කළා නිරීක්ෂණ වලින් නිගමන වලට ඇවිල්ලා ඕවා තීරණය කළා. අවුරු කිව්වත් මට ඔප්පු කරලා කියන්න පුළුවන් ඇවිද්දට බඩ බහින්නේ නැහැ කියලා. ඔප්පු කරලා කියන්න පුළුවන්? ඔප්පු කරලා කියන්න පුළුවන්. ඇවිද්දාම බඩ බහින්නේ නැහැ කියලා. ඇවිද්දාම බඩ බහින්නේ නැහැ කියලා. හරි ඔප්පු කරලා පෙන්නන්න. අපේ ගෙවල් පාරේ හිටිය ගෑනු ළමෙක් මේ කාන්ති කියලා. ඉතින් කාන්ති. ඉතින් හරිම කාන්තියක් දිනාගේ මූණ. හරි ඉතින් මොකද කතාව කියනවා? එයා දැන් මේ මාස 7-8කින් ඉඳන් ගෑනු ළමයා මේ කොල්ලෙක් එක්ක යාළු වෙලා ඇවිදිනවා පුදුම ඇවිදිල්ලක්. ඉතින් උදේට ඇවිදිනවා මුකුළු කර. හවසට ඇවිදිනවා ඉකි බිඳ. අත්වැල් පටලෝගෙන හැමතැනම ඇවිදිනවා. ඉතින් අප්පා මේ ඇවිදපු ඇවිදිලිට මං හිතුවා ඕකිගේ බඩ නැත්තරම නැතිලා පොත්තටම එලෙයි කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ? අන්න යාට බඩ එනවා. ආන්තිට? ඔව්. එතකොට අර ඇවිදපු කොල්ලට බඩ යනවා. මම දැක්කනේ. හරි ඒව දිහා බල ඉන්නවා මිසක් තමුසේ පන්තියේ පාඩමේ වැඩ කරන්නේ නැහැ. දැන් මම කිව්වා වාක්‍යයක් හදනකොට ඊයේ මම සිංහල පාඩමකට ගන්නවා මම කියලා වාක්‍යයක් පටන් ගත්තොත් මී කියලා ඉවර කරන්න ඕන කියලා. එතකොට අපි කියලා වාක්‍යයක් පටන් ගත්තොත් මූ කියලා ඉවර කරන්න ඕන. දැන් එහෙම වාක්‍යයක් හදලා පෙන්නන්න පුළුවන්ද මට? අයියෝ පුළුවන්. අප්පෝ පුළුවන්. හරි. මම කියලා පටන් අරන් මී කියලා වාක්‍යයක් ඉවර කරනවා බලන්න. මම කැමැතිම පුද්ගලයා මියන්නේ ඉවර වෙන්න ඕනේ. මම කැමැතිම පුද්ගලයා නාට්ටාමි. ඒ මොකද්ද බං ඒ කිව්වේ? ඇයි මියන්න ආවේ? එහෙම මියන්න ඇවිල්ලා හරියන්නේ නැහැ. ඒ නාමපද වලින් මේ වාක්‍ය ඉවර කරන්න බෑ. ක්‍රියාපදයක් මොකක් හරි කරන දෙයකින් ඉවර වෙන්න ඕනේ. කනවා බොනවා දුවනවා පනිනවා වගේ එකකින්. මම කන්න වඩාත් කැමැති ආස්මි. හරිනේ මියන්න.
එහෙම හරියන්නේ නැහැ. හරි. දැන් මම අපි කියලා පටන් අරන් මූ කියලා වාක්‍යයක් ඉවර කරන්න බලන්න. මූ මාර කතා කියන්නේ. ඈ? මූනේ. මූ කියලා ඉවර කරන වාක්‍යයක් බලන්න. මූ. ඔව්. මූ. ඔව් මූ කියලා වාක්‍යයක් ඉවර කරන්න බලන්න. මූ. ඈ? මූ. අපි මූ. ඔව්. අපි ඔව්. මූනේ. ඔව්. අපි කන අඹ ඇයි මේ තරම් අමු? හරිනේ මූ. හරි හරි. හරියටම කිව්වේ ඒ පාරණ. අමු මෝඩයා. ඒකනේ ඔය වගේ කියන්නේ. වාක්‍යයක් හදාගන්න දන්නේ නැහැ. මම දැන් කිව්වා විවිධ වචන යොදලා වාක්‍ය හදන විදිය ඊයේ ගන්නවා දැන් පද්‍යයේදී. දැන් ඒ විදිහට දැන් පුළුවන් ද වාක්‍යයක් හදන්න? අපෝ මොකද වාක්‍ය හදන්න බෑද? අපි ගමටම පද හදපෙවුන්නේ. මාසෙකට පවුල් දෙක ගානේ ගියා අපිම පද හදලා. ගමේ? ඔව් දැන් අපේ පවුල් දෙක තුනක් ඉන්නේ. දැන් අපි ඉන්නේ අපිටම පදයක් හදාගෙන අපි මේ යන්නේ. හරි හරි හරි. හරි එහෙනම් මේ වාක්‍ය හදනවකෝ. ඔව්. කෛරාටික කියන වචන යොදලා වාක්‍යයක් හදනවා. කෛරාටික. කෛරාටික. ඔව්. අයියෝ සුළු දෙන්නේ. හදනවා බලන්න. කෛරාටික. කෛරාටික. ජස්ටියා ඔව්. මස්තික කෛරාටික බොයි. ඈ? ඒ මොකද්ද බං ඒ? ඒක තමයි හරි. කෛරාටික කියන වචනේ. හරි කෛරාටික දැන් කිව්වේ. කියන බලන්න. ජස්ටියා ඔව්. මස්තික කෛරාටික බොයි. එහෙම හදලා හරියන්නේ නැහැ බං. ඒ මොකද්ද ඒ? ඒ කෛරාටික කියන වචනේ තේරුම කපටි කියන එක. හරි කපටියා ඌ. ජස්ටියා මන් දන්නේ නැද්ද? ඌ මස් ටිකක් කාලා රා ටිකක් බිලා ඌ යනවා. අපිට උලන්. හරි හරි. ඒ වචනේ පැත්තක තියලා මේ වචනේ ගන්නවා. තුරුලතා. තුරුලතා. තුරුලතා කියන වචන යොදලා වාක්‍යයක් හදනවා. හරි ලස්සනයි. ඒක නම ලැජ්ජයි කියන්නේ. ඈ? ලැජ්ජයි කියන්නේ. ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. තුරුලතා කියන වාක්‍ය වචනයක් තුරුලතා? හදනවා. ඔව්. හැබැයි මේ අනම්මනම් මට දොස් නම් කියන්න බෑ ඊට පස්සේ. දොස් කියන්නේ මොකද? වාක්‍යයක් හදුවම් ළමේ. ඕවා නිකන් කේලම් වලට යනවා ඊළඟට. නෑ. වාක්‍යයක් හදනවා. වාක්‍යයක් මොකද? කේලම් වලට යන්නේ. තුරුලත. ඔව් තුරුලතා ලස්සනයි. ඔව් ලස්සනයි. ඉතින් වාක්‍යයක් හදනවා. මම ඔව්. ඒක මට ලැජ්ජයි කොයි කියන්නේ. ඈ? ලැජ්ජ වෙන්නේ මොකටද? වාක්‍යයක් හදනවා. පන්තිය වැඩ කරන්න මොකටද ලැජ්ජ වෙන්නේ? මම ඔව්. එනතුරු ලතා බලා සිටි. ඈ? ඒ මොකද්ද කිව්වේ? එනතුරු ලතා බලා සිටි. මම එන තුරුලතා බලා සිටියන්නේ අම්මේ දොඩංගෙඩි දෙකක් උස නැහැ මූ ලතා එනකම් බලන් ඉන්නේ. කවුද ඒ ලතා? සාගතුව කුසුලත. ඈ? එන්න එපා ගෙවල් පැත්ත බලතේ හැම ගහනවා ආවොත් ඕවට විතරක්. ඒකනේ මං කිව්වේ අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙනවා කියලා. අනවශ්‍ය ප්‍රශ්න. එන්න එපා ওই වැඩ වලට විතරක් ඊන දේ තේරුම් ගන්නවා. දැන් මං කිව්වා ඉස්සෙල්ලා සෞඛ්‍ය ගැන. සෞඛ්‍ය පාඩම කරන්න ඕනේ හරියට පොඩි අය හැටියට සෞඛ්‍ය ගැන වඩාම අවබෝධය ලබා ගන්න ඕනේ. මොකද නැත්තම් Taman ලෙඩ වෙනවා. ඒක නිසා මෙන්න මේ හිස්තැන් පුරවන්න ඕනේ මම කියනකොට වාක්‍ය. හරි. හරිද? හරි. හොඳට අහගෙන ඉඳලා හරියට හිස්තැනට සුදුසු වචන යොදන්න ඕනේ. හරිද? කෑමට පෙර හොඳින් බලන්න ඕනේ කෑම තියනවද කියලා. ආයේ ඉස්තෙන් ඔය බැකලිම කෑවා. නෑ පොඩ්ඩක් ඉන්නකෝ වාක්‍ය කියනකන් ඉන්නකෝ. කෑමට පෙර හොඳින් හරි නරකින් හරි කන්න ඕනේ බඩගිනි නම්. නැත්තම් ගෑස් එනවා. ආයේ මන් දන්නවනේ. පොඩ්ඩක් හිතහංකෝ බං මම වාක්‍ය කියනකම් පොඩ්ඩක්. පයින් නැතුව. කෑමට පෙර හොඳින් හිස්තැනක් සේදිය යුතුය. කියනවා හරියට කල්පනා කරලා. රෙදි. ඈ? රෙදි හොදන්නේ මොකටද බං? කන්න ඉස්සෙල්ලා. ඒ කාලා රෙදි හොදන්න අමාරුයි. බඩ හිර වෙනවා. හොදලා බලන්න. මුන් රෙදිත් හොදන්නේ නැද්ද කොයිද මට පේන්නේ. මොකක්? නෑ. රෙදි නෙමෙයි අත් හොදන්න ඕනේ. අත් පිරිසුදු කරගන්න ඕනේ. සෞඛ්‍ය කියන්නේ ඕවා. හරි මේක කියනවා බලන්න. වැසිකිලි යාමට පෙර බලන්න ඕනේ වැසිකිලි යන්න ඕනේද කියලා. නේ නැත්නම් ඔගේ නිකන් වාඩි වෙලා ගිහලා හරියන්නේ නැහැ නේ. ඉඳලා. පොඩ්ඩක් මම කියනකම් ඉන්නවක පොඩ්ඩක්. වැසිකිලි යාමට පෙර බලන්න ඕනේ එහෙම නැත්නම් ඇතුලේ කවුරු හරි ඉන්නවද කියලා. හලෝ. ඇතුලේ ඉන්නවද? සද්ද එනවද බලන්න ඕනේ. ගල් මොකක් කරන්නේ. ඉස්සු නැතුව පොඩ්ඩක් ඉන්නවා මම දැන් වාක්‍ය කියනකම්. හරි. වැසිකිලි යාමට පෙර බලන්න ඕනේ යන්න ඕනද කියලා. නැත්නම් ඔගේ ගිහලා වාඩිලා ඉඳන්නේ හදිසි කාර්යයක් ආවා. කෙලිම දොර ගාවම පොඩ්ඩක් අහගනින් බං වාක්‍ය කියලා ඉවර කරගන්න දෙන්නේ නැහැ නේ මට. වැසිකිලි යාමට පෙර හිස්තැනක් පැලඳිය යුතුය. කියනවා. පැලඳිය යුතුය. පැලඳිය යුතුය. ඔටුන්නක්.
ඔටුනු දාගෙන වැසිකිළිය ඇතුළේ කාට රජකම් කරන්නද බං? නෑ පැලඳිය යුතුයි. පැලඳිය යුතුයි කියන්නේ දාගන්න ඕනේ. දාගන්න ඕනේ. වැසිකිළි යාමට පෙර හිස් තැනක් දාගත යුතුය. රීලෝඩ් එකක්. මොකද කෝල් කර කර ඉන්නකොට ගියොත් එම ඉවරයි. ආයිතින් ඒක එන්නේ ෆෝන් එක මේ ඇත්තේ ඒ ඇත්තේ මොකද බෑ. ක්‍රේ දාගන්න රීලෝඩ් දාගෙන යන්න ඕනේ නැත්තම් ලෙඩේ. පිස්සුද බං? රීලෝඩ් දාගන්නේ මොකටද? බ්ලැට් එක ඇතුළට ගිහිල්ලා. වැසිකිළි යාමට පෙර දැන් දාගන්න කියන්නේ දැන් වැසිකිළි බිම මොනවද තියෙන්නේ? ටයිල්. ටයිල් නෙමෙයි ටයිල් හරි මොනවා හරි තියෙන එකේ විස බීජ තියෙනවා. ඒ විස බීජ තියෙන නිසා පාවහන් දාගන්න ඕනේ. හරි ඒක හරි. හරි මේ අන්තිම ප්‍රශ්නේ අහගන්නවා හරියට. වැසිකිළි යාමෙන් පසු හිස් තැනක් සේදිය යුතුය. කියනවා. මොකද? වැසිකිළි යාමෙන් පසු ඔව් හිස් තැනක් ඔව් සේදිය යුතුය. අප්පෝ ඒක නම් කියන්නේ මට නම් කියන්න බෑ බුදු අම්මෝ. ඇයි? අප්පෝ ඒක කියන්න පුළුවන්ද මේ කටින් මෙහෙම? ඊයා මේ මොකද මේ? මේ මොකද කියන්නේ? මේව තමයි සෞඛ්‍ය. සෞඛ්‍ය තියා මොන මොකක් වුණත් කටින් කියන්න පුළුවන්ද මෙහෙම එලිපිට ඕවා? මොකද කියන්න බැරි වැසිකිළි යාමෙන් පසු හිස් තැනක් සේදිය යුතුය. ඒ දියදී මන් දන්නා. ඉතින් කියනවා. අප්පෝ අම්මෝ මට නම් කියන්න බෑ. ඕනම පෙන්නන්න. ඈ? කියන්න නම් බෑ පෙන්නන්න ඕන. පෙන්නනවා. අප්පා මේ මගේ නම් පෙන්නන්නේ නෑ. එන මගේ පෙන්නන්නේ නෑ. මගේ? පෙන්නනවා. අනිත් පැත්තේ කොහෙද? අර ආග බලා ගන්න. මේ? ආග බලා. පෙන්න. මොකද එවි? වැසිකිළි යාමෙන් පසු හිස් තැනක් සේදිය යුතුය. තේදී යුතුය. ඔව්. මේ තියෙන්නේ. අම්මා පල්ලා දැන් කාලේ හැදෙන එවුන් පේනවනේ. මුංග හරියන්නේ නැහැ. මුංග මේ පන්ති වලට දාලා ඉස්කෝලේ දාලා උගන්නලා වැඩක් නැහැ. අඩු ගානේ මේ සිංහල භාෂාව ගැන අවබෝධයක් ලබා ගන්නවා. සිංහල භාෂාවේ තියෙන රුවන්වැකි ගැන ඉගෙන ගන්නවා. මොන තරම් රුවන්වැකි තියෙනවද? තමන්ගේ ජීවිතේට ප්‍රයෝජනවත් වෙන ජීවිතයේ යහමකට හරව ගන්න පුළුවන් රුවන්වැකි තියෙනවා. ඒව ඉගෙන ගන්නවා. දන්නවද රුවන්වැකි කියන්නේ මොනවද කියලා? අප්පෝ රුවන්වැකි මං හදමු මිනිහෙක්. රුවන්වැකි? අප්පෝ හදලා තියන්නේ මම. මම රුවන්වැකි කියලා කියන්නේ මෙන්න මේවා. උත්සාහවන්තයා ජයගනි. දිලිසෙන සියල්ල රත්තරන් නොවේ. පෙරළුණු ගනේ පාසි නොබෙදේ. ඔන්න ඔය වගේ දේවල්. ඕවා මම ලියලත් තියෙනවා. লীලා තියෙනවා? හදලත් තියෙනවා. අලුතෙන්ම හදලත් තියෙනවා. ඔය මේ දිලිසෙන සියල්ල රත්තරන් නොවේ වගේ ඒ වගේම එකක් මං හදලා තියෙනවා. හදලා තියෙනවා? හදලම තියෙනවා. කියනවා බලන්න හදපු. මම මේ ළඟදී අපේ මාමලා ගෙදර ගියා. කොහෙද? මල් වානේ. ඉතින් අපේ මාමා වත්තේ වැඩ කර කර හිටියේ. ඉතින් මාමා ආව දැකලා හරිම සතුටු වුණා. මාමා වැඩ කර කර ඉන්න ගමන් අනේ පුතා ගෙදර ආවනේ පුතාට මොනවද දෙන්න කියලා නැග්ගා රඹුටන් ගහට. ඉතින් සරම දෙකට නමාගත්ත රඹුටන් ගහට නැග්ගා. ඉතින් නැගලා රඹුටන් කඩලා දානවා වලු টොම්බ රඹුටන් මස් ගැලවිට වෙන්නේ මාමා. හරි ඉතින් දැන් මාමා රඹුටන් කඩද්දි කොහොමද දැන් අර දිලිසෙන සියල්ල රත්තරන් නොවේ වගේ රුවන්වැකියක් හැදුවේ? ඇයි මාමා ගැන හැංගීමක් ඇතුණා මේ උස ගාට නැගලා මාමා රඹුටන් දානවා මට වලු පිපට චප්ප වෙට චොට්ටොම්බ. හරි බං ඉතින් මාමා දිහා බලන් ඉඳද්දි දිලිසෙන සියල්ල රත්තරන් නොවේ වගේ රුවන්වැකියක් හැදුනද? ඒ වගේම එකක් හැදුණා. දිලිසෙන සියල්ල රත්තරන් ඒ නොවේ වගේම එකක් හැදුණා. උඩ බලන් ඉන්නකොට උඩ බලන් ඉන්න. උඹ හදපු එක මොකද්ද? එල්ලෙන සියල්ල රඹුටන් නොවේ.